Good morning! Welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? ඔන්න අද මම අරන් එනවා ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මම අද හිතුවා ඔයගලන්ට අරන් එන්න ඕනි කියලා outfit inspirations. එහෙම නැත්නම් practically අපි කොහොමද outfits plan කරන්නේ trip එකකට tour එකකට කියලා. මම මෙතනදී example clips ටිකක් use කරනවා. මම Dubai trip එකට ඇඳපු ඇඳුම්. මේ ඇඳුම් අඳින්න ඕනි කියලා නීතියක් නැහැ. හැබැයි ඔයාලට පොඩි idea එකක් ගන්න මේ clips ටික වටිනවා. ඒ විතරක් නෙමෙයි මේ basics වලට stick වුණොත් ඔයාලට වෙනස්ම විදියට creative විදියට outfits plan කරන්න පුළුවන්. මම tours වලදී සමහර අයව දකිනවා too casual. හරියට දැන් ඇඳෙන්න නැගිට්ට වගේ. සමහර අය too dressy. ඒ ඇඳුම් හරිම ලස්සනයි. එයාලත් ගොඩක් ලස්සනයි. හැබැයි ඒක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ ටුවර් එකකට. මොකද අපි සයිට් සීයින් යනවා, ගොඩක් දුර ඇවිදිනවා. ඉතින් too casual වුණත්, too dressy වුණත් මේ දෙකම ගැලපෙන්නේ නැහැ ටුවර් එකකට. outfit planning කියලා කියන්නේ ලස්සන ඇඳුමක් තෝරගන්න එකට නම් නෙමෙයි. ඇත්තටම outfit plan කරනවා කියන්නේ ඉදිරිය ගැන ටිකක් carefully හිතන එක ගැන. ඒ කියන්නේ ඔයාලා කොහෙද යන්නේ, මොන activities ද plan කරලා තියෙන්නේ, මොන වගේ weather එකක්ද ඔයගලන් expect කරන්නේ, යන තැන්වල cultural considerations තියනවාද? ඒ වගේම let's be honest. අපි හැමෝම කැමතිනේ social media වලට ලස්සන pictures ගන්න. ඒකට කොයිතරම් මේ ඇඳුම suit වෙනවද? ඔයාලා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් outfit plan කරන එක ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. goal එක වෙන්නේ practical, comfortable outfits plan කරන එක වගේම හොඳ stylish put together look එකක් create කරන එක. අපි මුලින්ම කතා කරමු airports and flight outfits ගැන. airports වගේම flights උත් හරිම සීතලයි. හරිම අඩු temperature එකක් තමයි ඒ තැන්වල maintain කරන්නේ. ඉතින් ඒ හින්දා හරිම important outfit select කරද්දී ඔයාලව ටිකක් warm විදියට තියෙන ඇඳුම් තෝරගන්න එක. ඒ වගේම practical වෙන්න ඕනේ ඒ ඇඳුම කොයිතරම් ගැලපෙනවද ඔයාලා land කරන destination එකට කියලා හිතන එක. මම මේ වෙලාවේ මගේ Dubai tour එක තෝරගත්තේ මෙන්න මේ ඔයාලට පේන set එක. මේක linen and viscose blend set එක. ඒක ඇත්තටම මාව flight එකේදී cozy විදියට තිබ්බා වගේම ඒ ඇඳුම හරිම light, breathable. මම Dubai වලට ගියේ summer time එකේනේ. ඒ Dubai summer heat එකටත් හොඳින්ම ඔරොත්තු දුන්නා. මම එහි යනකොට පාන්දර 1 විතර වුණාට ඒ වෙලාවෙත් එහෙ ගොඩාක් රස්නේ. ඉතින් මම හිතනවා මම ඒ තෝරගත්ත ඇඳුම ෆ්ලයිට් එකට වගේම ඩුබායි වල හීට් එකටත් හොඳටම ගැලපුණා. ඒක ස්මාර්ට් චොයිස් එකක් කියලා. අපි සමහර වෙලාවට එයාපෝට්ස් ඇතුලේ, ෆ්ලයිට්ස් ඇතුලේ දකිනවා සමහර අය shorts, skinnies, high heels ඇඳගෙන ඉන්නවා. honestly මම හිතනවා මේ ඇඳුම් super uncomfortable කියලා. ඒ තැන් වලට ගැලපෙන්නේ නැහැ කියලා. මොකද අපිට එයාපෝට්ස් ඇතුලේ ගොඩක් දුර ඇවිදින්න වෙනවා. long hours flights වලදී අපිට සීතල දැනෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ comfort. මේ ඇඳුම් වලින් ගෙනල්ලා දෙන්නේ ඩිස්කම්ෆර්ට් එක විතරයි. කොයිතරම් ඇඳුම ස්ටයිලිෂ් වුණත් වැඩක් නැහැ. ඒ තැනට ගැලපෙන්නේ නැත්තම් අපිට කම්ෆර්ටබල් වෙන්නේ නැත්තම්. ඒ හින්දා ඔයාලා ඇඳුමක් තෝරගද්දි ගොඩාක් හිතන්න ඕනේ අපි ඉන්න තැන ගැන. ඒකෙන් ඔයාලගේ ඉන්ටෙලිජන්ස් ලෙවල් එකත් මුළු ලෝකෙටම කියලා දෙනවා. ඔන්න ඔය නිසා ඊළඟ පාර ෆ්ලයි කරනකොට light, comfortable, stretchy fabrics තෝරගන්න පුරුදු වෙන්න. ඒ දේවල් වලින් ඔයාලට එයාපෝට් එක ඇතුලේ ගොඩක් ඇවිදින්න වෙනකොට long hour flights වලදී ඔයාලව comfortable විදියට තියයි. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් නම් light jacket එකක්, cardigan එකක්, shawl එකක් වගේ දෙයක් අරගෙන යන්න පුරුදු වෙන්න මං හිතනවා ඒක smart idea එකක් කියලා. ෆ්ලයිට් එක ඇතුලේ සීතල නැති කරන්න මේ දේවල් උදව් වෙනවා වගේම අපි ටිකක් රස්නේ රටක ලෑන්ඩ් කරොත් මේ ලේයර්ස් අපිට ගලවලා අයින් කරන්න ලේසි නිසා එතනදිත් ඔයාලට මේක උදව්වක් වෙනවා. Moving to the second tip. Choose your fabrics wisely. ඔන්න මේක ගොඩාක් වැදගත් දෙයක්. ඔයාලා පැක් කරනකොට ඔයාලගේ ඇඳුම් වල fabrics ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා අඳින material එක, ඔයාලා අඳින fabric එක මත ඔයාලගේ full feeling එකම වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට කොච්චර comfortable feeling එකක්ද දැනෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයාලා අඳින fabrics මත. ඉතින් hot destinations වලට යනවා නම් ගොඩාක් වැදගත් breathable fabrics අඳින එක, cotton, linen, viscose blends වගේ දේවල්. එතකොට ඔයාලගේ skin එකට breathe කරන්න පුළුවන් වගේම ඔයාලව cool කරලා තියෙනවා. ටිකක් සීතල රටවල් වලට යනවා නම් wool වගේ fabrics තෝරගන්න එක වැදගත්. ඒ වගේම layering pieces තෝරගන්න එක වැදගත්. එතකොට ඔයාලගේ warmth එක ඇඟේ trap කරලා තියාගන්න පුළුවන්. මේ Dubai tour එකට මම තෝරගත්තේ viscose and linen blends, ඒ වගේම cotton ඇඳුම්.
කිසිම සින්තටික් ෆැබ්‍රික් එකක් මම මේ ටුවර් එකට යූස් කරලා නැහැ. සෙකන්ඩ් ටිප් එක ඇතුලේ මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ වැදගත්ම දේ තමයි පුළුවන් තරම් පොලියස්ටර් වගේ සින්තටික් ෆැබ්‍රික්ස් අවොයිඩ් කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම hot and humid climates වලදී. පොලියස්ටර් කියන්නේ ප්ලාස්ටික්. පොලියස්ටර් ඔයගලගේ ස්කින් එකට බ්‍රීත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම දාඩිය ඇතුලේ ට්‍රැප් කරලා තියාගන්න. ඉතින් eventually ඔයාලට sticky, uncomfortable feeling එකක් තමයි දැනෙන්නේ. Flights ඇතුලේදී වුණත් ඔයාලට restless, uncomfortable feeling එකක් දැනෙනවා. ඔයාලා මේ වගේ synthetic fabric වලින් ඇඳුම් ඇඳොත්. ඒ නිසා හැම වෙලේම natural, breathable fabrics පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ කිව්වේ cotton, viscose, linen, silk, cashmere වගේ fabrics. Honestly මම මේ tip එක share කරේ travel වලට විතරක්ම නෙමෙයි. ඇත්තටම මේක apply වෙනවා ඔයාලගේ daily outfit choices වලට. හැම වෙලේම mindful වෙන්න තෝරගන්න fabrics ගැන. uplift කරන්න ඔයගලගේ dressing game එක. elevate කරන්න ඔයාලගේ dressing game එක. quality of life වැඩි කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් තරම් synthetic fabrics avoid කරලා natural fabrics වලට divert වෙන්න උත්සාහ කරන්න. ඇත්තටම මේ fabrics ඔයාලට හොඳ sophisticated polish look එකක් ගෙනල්ලා දෙනවා වගේම ඒක ඔයාලට ගොඩාක් healthy option එකක් වෙනවා. ගොඩාක් clothing stores වල අද කාලේ අපිට දකින්න ලැබෙන්නේ polyester. ඒක ඇත්ත. ඒ වුණාට ඔයාලා ටිකක් carefully shop කරොත්, smart විදිහට shop කරොත් ඔයාලට ඕනේ තරම් natural fabrics හොයාගන්න පුළුවන්. Let's continue with tip number 3. Cultural considerations කියන්නේ ඔළුවේ තියාගන්න ඕනේ වැදගත්ම දෙයක්. අපි ඇඳුම් අඳිනකොට එක එක රටවල් වල ඒගොල්ලන්ගේ මතිමතාන්තර එක රටක් ඇතුළෙම different regions වල තියෙන cultural and religious beliefs අනුව එයාලා expect කරනවා අපි යම්කිසි විදිහකට ඇඳුම් අඳින්න ඕනේ කියලා. example එකක් විදිහට ගත්තොත් අපි සමහර තැන්වලදී short sleeveless tops අඳින එක normal වුණාට තවත් සමහර තැන්වලදී temples ළඟදී mosques religious and traditional sites වලදී අපෙන් බලාපොරොත්තු වෙනවා modest clothing. ඔයාලා culture එක ඔළුවේ තියාගෙන ඇඳුම් ඇඳොත් එතනදී අපි ඒ අයට ඒ රටට ඒ region එකට ලොකු respect එකක් දෙනවා වගේම අපේ awareness එකත් එතනින් හොඳටම පෙන්නනවා. ඒක මිනිස්සු notice කරනවා. ඒක ඒ අය notice කරලා අපිට ඒ ගෞරවය ඒගොල්ලන් අනිත් පැත්තට දෙනවා. අපි මේ අය ගොඩක් ආදරෙන් වගේම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාලටත් ලොකු confidence එකක් දැනෙයි. ඔයාලා තැනට ගැලපෙන විදියට, occasion එකට ගැලපෙන විදියට ඇඳුම් ඇඳම. මේකේ අදහස ඔයාලට stylish වෙන්න බෑ කියන එක නන් නෙමෙයි. මේකේ අදහස අපි යන තැන, අපි ඉන්න crowd එකට අදාළ වෙන විදියට අපේ ඇඳුම adapt කරගන්න එක විතරයි. honestly මේ දේවල් වලින් ඔයාලගේ intelligence එක පෙන්නනවා වගේම හොඳ fashion sense එකක් තියෙනවා බවත් පෙන්නනවා. ඉතින් මේ ඩුබායි ටුවර් එකේදී මම හැම වෙලේම තෝරගත්තේ modest outfits. මොකද අපි එක දවසක් ඇතුළත ගොඩාක් තැන් විසිට් කරා. ඉතින් මට කිසිම experience එකක් මගේ ඇඳුම නිසා මිස් කරගන්න ඕනේ වුණේ නැහැ. modest විදියට මම dress කරපු නිසා I felt safe, comfortable and confident no matter where we went. honestly මම ඒ trip එකේදී ගොඩාක්ම realize කරපු දෙයක් තමයි modest fashion is always classy. People respect you more. Let's move on to tip number 4. Skin and hair care. ඔයාලා බලයි මේ වීඩියෝ එක ඇතුලේ මම මොකද මේ skin and hair care ගැන කතා කරන්නේ කියලා. ඇත්තටම කතා කරොත් ඔයාලා ඔයාලගේ outfits plan කරන තරමටම tour එකකදී trip එකකදී ඔයාලගේ skin එක hair එක plan කරන්න ඕනේ. මොකද skin එක hair එක කියලා කියන්නේ ඔයාලගේ තියෙන ලස්සනම ඒ වගේම ලොකුම accessories. Let's be honest. කිසිම ලස්සන outfit එකක් ඇඳ කියලා ඔයාලට perfect look එකක් ලැබෙන්නේ නැහැ. skin එක dull නම්, කොණ්ඩේ messy නම්. ඔයාලා travel කරනකොට ඔයාලගේ skin එක unexpected විදිහට react කරන්න ගන්න පුළුවන්. ඒකට හේතුව different climates, time zone changes, ඒ වගේම sleep cycles වල තියෙන වෙනස්කම්. example එකක් විදිහට ගත්තොත් long hour flights නිසා suddenly අලුත් රටකට adjust වෙන නිසා ඔයාලට මුලින්ම ඔයාලගේ skin එක tired, dull, dehydrated look එකක් දකින්න ලැබේ. ඒ නිසා always stay prepared. simple skin care, hair care routine එකට stick වෙන්න. හැම වෙලේම skin එක hydrate කරලා තියාගන්න.
වතුර පුළුවන් තරම් බොන්න පුළුවන් හැම වෙලේම ඔයාලගේ මීල්ස් වලට fruits and vegetables එකතු කර ගන්න. ඒකෙන් ඔයාලගේ බොඩි එකට natural nourishment එකක් ලැබෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල් goes a long way in keeping your skin fresh and your hair healthy. ටුවර් එකකදී ට්‍රිප් එකකදී outfits plan කරන තරමටම මම carefully මගේ skin එකත් hair එකත් analyze කරනවා. මම බලනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවද මගේ skin එකේ hair එකේ මම special attention දෙන්න ඕනේ කියලා. ඒ දේවල් වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ කියලාත් මම බලනවා. මෙන්න මේ time එකේදී මම මගේ usual skin and hair care routine එකට stick වෙනවා. කිසිම හේතුවක් හින්දා මේ දේවල් skip කරන්නේ නැහැ. ඒ වගේම මම වැඩිපුර කරන දෙයක් තමයි වතුර බොන එක ටිකක් වැඩි කරනවා, fruits and vegetables ගන්න එක ටිකක් වැඩි කරනවා. හැබැයි external skin and hair care basics වලට විතරයි stick වෙන්නේ, overdo කරන්නේ නැහැ. මොකද ඕනවට වඩා products and treatments පාවිච්චි කරද්දී අපේ skin එක hair එක irritate වෙන්න පුළුවන්. හරියට prepare වෙලා ගියොත් skin එකේ hair එකේ තියෙන වෙනස්කම් වලට අපිට හොඳ විදිහට respond කරන්න පුළුවන්. ඔයාලගේ outfits plan කරන තරමටම skin එක hair එකත් plan කරන්න. කල් තියාම ඒ දේවල් වෙනුවෙන් ලෑස්ති වෙන්න. ටුවර් එකකදී ට්‍රිප් එකකදී අපිට ස්කින් එක hair එක ගැන ફોකස් කරන්න තියෙන කාලය ගොඩක් අඩුයි. ඒ හින්දා ස්මාර්ට් විදියට හිතලා සතියක් දෙකක් කලින් ඔයාලගේ ස්කින් එක හොඳට ප්‍රිපෙයාර් කරන්න. එතකොට ටුවර් එකේදී ට්‍රිප් එකේදී ඔයාලගේ ස්කින් එක hair එක ඔයාලට හොඳට රෙස්පොන්ඩ් කරයි. ඒ වගේම ස්කින් එක ලස්සනට පොලිෂ් ලුක් එකක්, hair එක ලස්සන හෙල්දි ලුක් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. මුළු ජර්නි එක පුරාවටම හොඳ කොන්ෆිඩන්ස් එකක්, ඒ වගේම හොඳ පොලිෂ් ලුක් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. ටිප් number 5. ඊළඟ key tip එක තමයි පුළුවන් තරම් versatile pieces outfits pack කරන්න ඔයාලගේ tour එකට trip එකට. ඒ කියන්නේ ඔයාලා බලන්න ඔයාලගේ wardrobe එකේ මොනවද තියෙන pieces ගොඩාක් දේවල් එක්ක mix කරලා match කරලා අඳින්න පුළුවන් කියලා. example එකක් විදිහට ගත්තොත් ඔයාලට denim jean එකක් ඕනම color top එකක් එක්ක style කරන්න පුළුවන්. tan color shoe එකක් ඕනෙම dress එකක් එක්ක ඕනෙම outfit එකක් එක්ක style කරන්න පුළුවන්. tan color bag එකක් ඔයාලට ඕනෙම outfit එකක් එක්ක match කරන්න පුළුවන්. මේක තමයි අදහස. එතකොට ඔයාලගේ luggage space එක ඉතුරු වෙනවා වගේම outfit options උත් ඔයාලට ඔයාලගේ trip එකට ඕනේ තරම් තියෙනවා. ඔයාලා දකින්න ඇති මම ගොඩක් තැන්වලදී එකම tan color crossbody bag එකකුත් tan color shoe එකකුත් use කරනවා. ඇත්තටම මේකෙන් මගේ luggage space එක ගොඩාක් ඉතුරු වුණා. ඒ වගේම හැම outfit එකකටම ඒක ගොඩාක් හොඳින් ගැලපුණා. ඔන්න ඔය නිසා පුළුවන් තරම් versatile වෙන්න බලන්න. ඔයාලා pack කරනකොට පුළුවන් තරම් multi-purpose items අරගෙන යන්න. scarves, shawls, neutral basics. ඒ දේවල් වලින් ඔයාලට ගොඩාක් outfits create කරන්න පුළුවන්. ගොඩාක් items එක්ක දේවල් mix and match කරලා අඳින්න පුළුවන්. versatile වෙන තරමට ඔයාලගේ luggage space ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. එතකොට shopping කරලා ගේන බඩු වලට හොඳ ඉඩක් ඉතුරු වෙනවා. tip number 6. සමහර වෙලාවට multiple outfit ideas create කරන overthink කරනවට වඩා smart idea එකක් තමයි single piece එකකින් full outfit එක create කරන එක. ඒ කියන්නේ dress එකක්, jumpsuit එකක්, එහෙම නැත්නම් coordinated set එකක්, monochromatic look එකක් තියෙන set එකක් තෝරගන්න එක ඔයාලගේ complete outfit එක එකවර create කරනවා. ඒක හරිම comfortable, stylish වගේම smart idea එකක්. මෙතනින් අපේ decision එකක් ගන්න මහන්සි වෙන කාලය ඉතුරු වෙනවා වගේම ඔයාලා light fabrics use කරනවා නම් luggage space එකත් ඉතුරු වෙනවා. මං හිතනවා මේක හරි smart idea එකක්. ඔයාලට මේ look එක polish කරන්න ලස්සන accessories use කරන්න පුළුවන්, scarves, belts ඒ වගේම jewelry. මම මේ tour එකේදී ගොඩක්ම පාවිච්චි කරේ single piece outfits ඒ වගේම monochromatic sets. ඉතින් ඔයාලට දැනගන්න ඕන නම් මම මේ ඇඳුම් කොහෙන්ද purchase කරේ කියලා comment එකක් දාන්න. මම ඔයාලට කියන්නම් මම ඒව කොහෙන්ද purchase කරේ කියලා. tip number 7. අපි දැන් කතා කරන්න යන්නේ tour එකකට trip එකකට විතරක් අදාළ දෙයක් ගැන නෙමෙයි. ඒක අපේ day to day basis උත් apply කරන්න පුළුවන් හොඳ tip එකක්. අපි අවට ඉන්න අය එහෙම නැත්නම් අපි දකින අය
කොහොමද අපිව ඇක්සෙප්ට් කරන්නේ අපි අඳින ඇඳුම් එක්ක? of course ඔයාලට කියන්න පුළුවන් අපිව ජජ් කරන්න එපා, අපි ජජ් වෙනවට කැමති නැහැ, ඒ වගේම කවුරුත් ජජ් කරන දෙයක් ඔයාලට අදාළ වෙන්නේ නැහැ කියලා. ඇත්ත, ඔයා අඳින්න ඕනේ ඔයාට කැමති දේවල්, මේක ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ ස්ටයිල් එක. හැබැයි අපි ටිකක් ස්මාර්ට් වෙන්න ඕනේ අටායක තෝරගනිද්දී. මොකද අපි දන්නේ නැති වුණාට, අපිට තේරෙන්නේ නැති වුණාට ඇඳුමෙන් අපේ මයින්ඩ්සෙට් එක රිෆ්ලෙක්ට් වෙනවා. පර්සනැලිටි එක වගේම අපේ ප්‍රොෆෙෂනලිසම් එකත් රිෆ්ලෙක්ට් වෙනවා. ඔයාලා එක තමන් ගැන නොහිතුවත් හොඳට කල්පනා කරලා බලන්න, තව කෙනෙක්ව ඔයා හිතන්නේවත් නැතුව ජජ් කරනවා එයා අඳින අටායක නිසා. මේකේ අදහස ඔයාට ඔයා කැමති දෙයක් අඳින්න බෑ කියන එකවත්, ඔයා කැමති ෆැෂන් එකක් ඔයාට කරන්න බෑ කියන එකවත්, ඔයාට ඔයාව කැමති විදියකට එක්ස්ප්‍රස් කරන්න බෑ කියන එක නෙමෙයි. බැලන්ස් කරන්න සෙල්ෆ් එක්ස්ප්‍රෙෂන් එක සෝෂල් අවයර්නස් එකත් එක්ක. එතකොට ඔයාලට ඔයාලා කැමති ෆැෂන් එකක් කරන්න පුළුවන් වගේම සමාජය ඔයාව ගොඩාක් රෙස්පෙක්ටබල් විදියට පර්සීව් කරයි. අපේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ ඔයාලව කොන්ෆිඩන්ට් වෙන, කම්ෆර්ටබල් වෙන වගේම තැනට ගැලපෙන විදියට, ඒ කියන්නේ අප්‍රොප්‍රියේට් විදියට ඔයාලා ඇඳුම් අඳින එක. ඒකෙන් හොඳ පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් ඔයාලා කොහේ ගියත් ඔයාලා ගැන ඇති කරයි. ට්‍රැවලින් කියලා කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට මූව් වෙන එකට නෙමෙයි. ඇත්තටම ට්‍රැවලින් එක්ස්පීරියන්සස් ක්‍රියේට් කරන, අපි කොන්ෆිඩන්ට් ඉන්න ඕනේ මෝමන්ට් එකක්. ඒ වගේම ඒ මෝමන්ට් එකේ ප්‍රසන්ට් වෙන්න ඕනේ. ඒ මෝමන්ට් එක එන්ජොයි කරන්න ඕනේ අවස්ථාවක්. කොයි විදියටද ඔයාලා ට්‍රිප් එකකට ලෑස්ති වෙන්නේ? පර්සනල් කෙයා ප්ලෑන් කරන්නේ, අවුට්ෆිට්ස් ප්ලෑන් කරන්නේ, ඩිරෙක්ට්ලිම ඉන්ෆ්ලුවන්ස් වෙනවා ඔයාලට ට්‍රිප් එකේදී දැනෙන ෆීලිං එකට. ඔයාලා කොයි තරම් එතනදී කම්ෆර්ටබල් වෙනවද, ඔයාලා කොයි තරම් ට්‍රිප් එකේදී කොන්ෆිඩන්ට් වෙනවද කියන එක. ඔයාලට තෝට්ෆුල් වෙන්න පුළුවන් නම් ඔයාලා මොනවද පැක් කරන්නේ, කොයි විදියටද අඳින්නේ, කොහොමද ඔයාලා ඔයාලව ඉස්සරහට කැරි කරන්නේ කියලා ඔයාලට ජර්නි එක කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව එන්ජොයි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, එන ඕනෙම සිටුේෂන් එකකට ඇඩප්ට් වෙන්නත් ලේසි. ඔයාලට ලැබෙන හොඳම ඔපචුනිටීස් බාර ගන්න පුළුවන් වගේම ඒකෙන් බෙස්ට් බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ස්මාර්ට් විදියට ප්‍රිපෙයාර් වුණාම ඔයාලා අනවශ්‍ය දේවල් ගැන ફોකස් කරන්න ඕනේ නෑ, ස්ට්‍රෙස් වෙන්න ඕනේ නෑ. එතකොට ඔයාලට තියෙන්නේ ගමන ගැන ફોකස් කරන්න, ලස්සන දේවල් එක්ස්ප්ලෝර් කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න වගේම ලස්සන මෙමරිස් කැප්චර් කරන්න. Ultimately, traveling with intention is not just about the destination. It's about feeling your best, moving confidently and making every moment of the journey count. ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම හිතනවා මේක ගොඩාක් යූස්ෆුල් වීඩියෝ එකක් වෙනවා කියලා ඔයාලගේ travel or trip outfits plan කරනකොට. ඔයාලා මට කමෙන්ට් කරන්න මේක ඔයාලට යූස්ෆුල් වුණාද? ඒ වගේම ඔයාලා දන්නේ නැති දේවල් මම ඔයාලට කියලා දුන්නද? කවුරුත් ඔයාලට මීට කලින් ෂෙයා කරපු නැති ටිප්ස් මම ඔයාලත් එක්ක බෙදාගත්තද කියලා. මගේ vlogs වලින්, වීඩියෝස් වලින් මම උපරිම try කරනවා ඔයාලට මෙසේජ් එකක් ඩිලිවර් කරන්න. ජීවිතේට meaningful දෙයක් අරගෙන එන්න. ඉතින් ඔයාලට මට සජෙස්ට් කරන්න පුළුවන් ඔයාලා කැමති ටොපික්ස් මොනවද කියලා. එතකොට මගේ ඊළඟ එපිසෝඩ්ස් වලින් ඔයාලට ඒ ටොපික්ස් උත් අරගෙන එන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එකත් අමතක කරන්න නැතුව subscribe කරන්න. See you in my next vlog. Bye bye.